ලස්සනට බලා ගන්නවා. ඇයි දුවේ මේ ඇයි මම කතා කරන්නේ මොකක් ගැනද කියලා ඔයාලා දන්නවා. ඔයාලා තමයි ඒක හොඳටම දන්නේ. මේක නූතන ලිදලඟ නෙමෙයි. තන හොරෙන් කතා කරන්නේ නැතුව අපි කෙලිම කතාවට බහිමු. ඇහැට පේන්නේ මනසට දකින්න ඕනේව විතරයි. ඒ හින්දා පේනවා කියලා හිතන දේ නෙමෙයි ඇත්ත. අපිත් ඇහැට කනට පේන්න හිටියනම් අපිටත් කරප්පු වෙලා එන්න තිබ්බා. හිතුණු වෙලාවට යන්නත් තිබ්බා. මේ බාන්නස මම මේක සර්ගෙම හොඳට කියන්නේ. නැති වෙන්න දෙයක් නැති වුණා නම් කමක් නැහැ සර්. ඒක සර්ට ඒ වගේ. වයි ළමයා කේවල් කිනි අරන් ඇති නේද? නෑ. හරි. දැන් කවුද කොහෙන්ද මේක පටන් ගත්තේ? අපිට chance එකක් නැද්ද බං? मैडम हाँ गुजार वाइफ तो कह रहे थे කියන්න වදින්නේ 10ට ආවා 12ට කෑවා 3ට ගියා. මේක දැන් නිකන් අම්බලමක් වුණා. මට සමාව වෙන්න සර්. නිෂාදි ඔයා පරක් වෙලා එන්න. ඔයාට ඕන නම් ඔයා වෙලසනින් යන්න. ඒක ඔයාගේ අයිතියක්. අනික ඒක අපේ වගකීම. නෑ සර්. මේක මගේ කරුණේ. පේන දේ ඇත්තට වඩා හුඟක් වෙනස්. හුඟක් වෙලා. ඔයා විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක්ගේ අම්මා කෙනෙක් කියලා එයාලා දන්නේ නැහනේ. හැමදාම හැම තැනකදීම මේක තමයි උනේ සර්. නිෂාදි කියන්නේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක්ගේ අම්මා කෙනෙක්. ඕගොල්ලෝ දන්නේ නැති උනාට. ඒක නිසා දෙයක් කරන්න කලින් 100,000 වාරයක් හිතන්න. මොකද සැබෑ ජීවිතයේදී දෙයක් කරොත් කරා ආය අඬු කරන්න බෑ. අනේ නිෂාද් සෝරි අපි මේ කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. අනේ අපිට සමා වෙන්න. අපි ඔය ඔෆිස් එකකම් බලාගෙන ඉන්නේ.